back to my YouTube channel. අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාට දවසට රුපියල් 30000ක් 40000ක් වගේ මුදලක් අතට ගන්න පුළුවන් පොඩි බිස්නස් අයිඩියා එකක් දෙන්න. ඒක තමයි සේර වගාව. සේර ගැන කිව්වොත් එහෙම සේර හොඳ විස බීජනාශකයක්. ඒ වගේම ආහාර රසකාරකයක් විදිහටත් පාවිච්චි කරනවා. මස් මාළු වගේ ව්‍යංජන වලදී අපි සේර පොඩි කෑල්ලක් දානවා. තව ගත්තොත් අපේ ඇඟේ තියෙන ලෙඩ රෝග වලට හොඳ ඖෂධයක් තමයි සේර කියලා කියන්නේ. ගොඩක් අය සේර තම්බලා බොන්න ගන්නවා. හැබැයි මම අද මේ ගැන නෙමෙයි කියලා දෙන්න යන්නේ. අපි වගාවක් විදිහට කරලා හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් විදිහ ගැන චුට්ටක් කියලා දෙන්න. අපි සේර පැලයක් හිටවපු දවසේ ඉඳලා මාස 7ක් 8ක් වගේ කාල සීමාවක් ඇතුළතදී අපට සේර වලින් හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මේ කාලේ වගේ වෙනකොට සේර කිලෝ එකක් රුපියල් 350 400 500 වගේ මුදල් වලට විකිනෙනවා. ඒ හින්දා අපිට වියදමක් යන්නේ නැහැ මේකට. තෙල් පොහොර වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. සේර පැලේට අපි වතුර විතරයි අවශ්‍ය වෙන්නේ. අපිට සේර පැලයක් මෙලදී ගත්තොත් ඒකට පොඩි මුදලක් වැය වෙනවා. තනුකොළ වගේ දේවල් එනකොට උදුරු ගන්න වගේ කරන්න පොඩි වියදමක් යනවා. ඒ අරුණාම වෙන කිසිම අමතර වියදමක් නැති වගාවක් තමයි සේර කියලා කියන්නේ. තව දුරටත් ගත්තොත් අපි අපිට තියෙන ඉඩ ප්‍රමාණය එකම පාර මේ වගා කරලා ඉවර කරන්න නැතුව කඩින් කඩ වගේ වගා කරොත් අපිට හැමදාම වගේ පළදාවක් ගන්න පුළුවන්. අපි වීඩියෝ එකට යන ගමන් තව චුට්ටක් කතා කරමු මේ ගැන. මේ තියෙන්නේ ගලවපු සේර පඳුරු වල තිබුණු පැල. මේවා අපි හිටවන්න ගද්දී උඩ සේර කොළ කඩනවා. කඩලා කඳ කොටස තමයි හිටවන්නේ. නැත්නම් සේර කොළේ නැමෙනවා. ඒ නිසා අනික මෙහෙම හිටවුවාම ඉක්මනට පැලවෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට හිටවපු පැලයකින් තව පැල දෙක තුනක් ආව පොඩි සේර පඳුරු. මේ තියෙන්නේ ඒ විදිහට අපි හිටවපු සේර වගාව. මේ පඳුරු නම් දැන් ටිකක් ලොකු පඳුරු. තව ටික කාලයකින් වගේ කඩන්න පුළුවන් පඳුරු තමයි මේ තියෙන. තව මාස 3කින් වගේ කඩන්න පුළුවන් මේවා. අපි හිටවන සේර පැලයට අවශ්‍ය කරන වතුර ටික අපට හරියට ලබා දෙන්න පුළුවන් නම් එක සේර පඳුරකින් අපිට කිලෝ 1ක් 2ක් වගේ ප්‍රමාණයක් කඩා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කපපු සේර අල ටිකක්. ඒවා මේ ප්‍රමාණයට කොටට කපා ගන්න ඕන. අලේ හොඳට සුද්ධ කර ගන්න ඕන. මේ විදිහට තමා වෙළඳපොළට දාන්න සේර සකස් කර ගන්න ඕන. මෙතන අපි කෑලි 3ක් හදලා තියෙනවා. අපි නම් සේර දාන්නේ මැනින් මාකට් එකට. මේ තියෙන්නේ කෑලි 3ට අපිට හම්බ වුණු බිල් 3. අපි බලමු අපිට කීයක් හම්බ වෙලා තියෙනවද කියලා. මෙතන සේර කිලෝ 38ක් තිබිලා තියෙනවා. 350 ගානේ ගිහින් තියෙන්නේ. මෙතන අපේ කැපෙනවා 10% කොමිස් එකක් කැපෙනවා. ලොරි කුලී යාලට කැපෙනවා. ඒවා කැපිලා අපිට 11630ක් හම්බ වෙලා තියෙනවා මේ කෑල්ලට. මේ කෑල්ලට කිලෝ 43ක් අපි දාලා තියෙනවා. කිලෝ එකක් 300 ගානේ තමයි ගිහින් තියෙන්නේ.
මේ කෑල්ලට අපි කිලෝ 40ක් දාලා තියෙනවා. හැබැයි ගිහින් තියෙන නම් කිලෝ එකක් 250 ගානේ. මේක තමා එතනින් අඩුම මුදලක් හම්බ වෙච්ච එක. 8660යි අපිට හම්බ වෙලා තියෙන්නේ. මෙතන අපි ඒ කෑලි තුනට ඔක්කොම කිලෝ 121ක් දාලා තියෙනවා. මුදල වශයෙන් අපිට 31560ක් හම්බ වෙලා තියෙනවා. තියෙන්නේ ඊට පස්සේ අපි සේර දාපු එක බිලක්. එතන කිලෝ 32ක් තියෙනවා. 14100ක් හම්බ වෙලා තියෙනවා. කිලෝ එකක් 500 ගානේ තමයි ගිහින් තියෙන්නේ. අමතර ආදායමක් ගන්න මේක හොඳ වගාවක් කියලා හිතෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.